මම ගාමිණී ජයරත්න අනුරාධපුර දිස්ත්‍රික් බඩිංගුරු වගාකරුවන්ගේ සම්පකාර සංගමයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජික එවැගේම මැදවච්චිය බඩිංගුරු වගාකරුවන්ගේ සම්පකාර සංගමයේ සභාපතිවරයා හැටියට කටයුතු කරනවා. අද මේ මැදවච්චිය ප්‍රදේශයේ ගොවි බිමක අපේ සම්පකාර සංගමයේ සමාජිකයේ ගොවි බිමක තමයි අද මේ ඔබ අමතන්නේ. විශේෂයෙන්ම කියන්නට ඕනේ බඩිංගුරු වගාව සම්බන්ධයෙන් අපේ සංවිධානය සම්බන්ධව අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපි හඳුනාගෙන තියෙනවා ගොවි පවුල් 55000ක් බඩිංගුරු වගාව සිදු කරනවා. එයින් අපේ සංගමේ අපි ආරම්භක අවස්ථාවේ නම් 15000ක සමාජික සංඛ්‍යාවක් එක්ක තමයි අපි අනුරාධපුර දිස්ත්‍රික් බඩිංගුරු වගාකරුවන්ගේ සම්පකාර සංගමය ආරම්භන්නේ. අද වන විට මේ වන විට 20000ක් 25000ක් ආසන්න සමාජිකින් පිරිසක් අපේ සංගමයත් එක්ක එකතු වෙලා කටයුතු කරනවා. අද දවසේ මේ අපේ සංගමේ සමාජික ගොවි මහතුන්ගේ වගා බිම ඉඳන් අපි මේ කරන්නේ විශේෂයෙන්ම මේ බඩිංගුරු අස්වැන්න රටට ආර්ථිකය ගෙන දෙන රටේ ආහාර පෝෂණය වෙනුවෙන් මිලකට දායකත්වය ලබා දෙන මේ බඩිංගුරු අස්වැන්න වෙනුවෙන් අද වෙලා තියෙන තත්ත්වය පිළිබඳව මේ රජයට දැනුවත් කරන්නට ආණ්ඩුවට දැනුවත් කරන්නට මහජනතාව දැනුවත් කරන්නට තමයි අද අපි උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම මේ වන විට අපි අලුත් ආණ්ඩුවක් හදාගෙන අපි අලුත් ආණ්ඩුවක් පත් කරගෙන අපි දැක්කා ඒ අලුත් ආණ්ඩුව පත් වුණ මොහොතේ අපේ වී මිලට අපේ හාල් මිලට වෙච්ච දේ අද බඩිංගුරු මිලටත් අන්න ඒ දේ තමයි වෙලා තියෙන්නේ. අතරමැදියන් කළු කඩකාරයන් මහ පරිමාණයේ ව්‍යාපාරිකයන් අපේ ගොවීන් හසු කරගෙන ඉතාමත් අඩු මිලට මේ වෙනකොට අස්වැන්න මිලදී ගන්න ආකාරයක් අපිට දැනගන්න තියෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ වන විට අස්වැන්න නෙළමින් පවතිනවා. ඒ අස්වැන්නෙන් 125ක් පමණ මේ වන විට අලෙවි කරලා තියෙනවා. ඉතා ඉක්මනින් අපි මතක් කර සිටිනවා ගරු ජනාධිපතිතුමන්ට කුෂිකර්ම ඇමතුමන්ට රාජ්‍ය නිලධාරීන්ට බලධාරීන්ට හැකි ඉක්මනින් අපිට මේ බඩිංගුරු අස්වැන්න වෙනුවෙන් සහන මිලක් ලබා දෙන්න. අපි අහලා තිබුණේ මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කියලා. නෑ ඒ කියම නෙමෙයි. මඩ සෝදාගත් කල ගොවියා නැවතත් මඩ නා ගැනීමක් තමයි කරන්නේ. ආයෙත් ගොවියා වගා බිමට තමයි. අතකර කනකර උගස් තියලා රම්බාන් උගස් තියලා බැංකු වලින් ණය අරගෙන මේ වගාව කරන්නේ. මේ වගා බිම අක්කර 5කට ආසන්න වගා බිමක්. අවුරුදු 5කට පස්සේ අවුරුදු 7කට පස්සේ තමයි මේ වගා බිමේ මේ විදිහේ බඩිංගුරු අස්වැන්නක් අද මේ අපේ සමාජික ගොවි මහත්තා අරගෙන තියෙන්නේ. ඒ සඳහා අපි බඩිංගුරු වගා කරන සම්පකාර සංගමයේ හැටියට ඒ මහත්මයාට අවශ්‍ය උපදෙස් කුෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජන සේවා හරහා අපි ලබා දීලා එතුමාව දිරිගන්වලා තමයි මේ වගා බිම අද මේ වෙනකොට සාර්ථක අස්වැන්නක් බවට පත් කරගෙන තියෙන්නේ. එහෙත් අද කුණු කොල්ලෙට කළු කඩකාරයින්ට මේ බඩිංගුරු අස්වැන්න ඉතා අඩු මිලට විකුණා ගන්නට වෙලා තියෙනවා. ඉතින් මේ ගොවියන්ට V8 ගන්න ලොකු වාහන ගන්න තට්ටු මහල් ප්‍රසාද හදන්න බලාපොරොත්තු නැහැ. මේගොල්ලොට තියෙන්නේ මේ ණය බේරගන්නේ කොහොමද? හෙට දවසේ දරුවාගේ ආහාර වේල හෙට දවසේ ගෙදර ජීවන වියදම සපුරාගන්නේ කොහොමද කියන බලාපොරොත්තු වෙ තියෙන්නේ. ඒ නිසා ගොවියා රජ වෙන්න නම් ගොවියට නියම මිලක් තියෙන්නට ඕනේ. අද මේ බඩිංගුරු වගාවට විතරක් නෙමෙයි හැම අස් ගොවි තැනකටම වෙලා තියෙන්නේ අතරමැදියා කළු කඩකාරයා මේ මහා පරිමාණයෙන් ව්‍යාපාර කරන අය මේ ගොවියව රවට්ටලා ගොවියා කබලෙන් ලිපට පත් කරන තත්ත්වයක් පත් වෙලා තියෙන්නේ. ඒ නිසා වහම කුෂිකර්ම ඇමතුමනි අතිගරු ජනාධිපතිතුමනි රාජ්‍ය නිලධාරීන් මේ සඳහා මැදිහත් වෙන්න බඩිංගුරු අස්වැන්න වෙනුවෙන් නියම සහතික මිලක් නිකුත් කරන්න අඩුම ගානේ රුපියල් 140ක හරි සහතික මිලක් තමයි අපි ඉල්ලන්නේ. ඒ වගේම සමස්ත රටේ ඉන්න සියලුම බඩිංගුරු වගාකරුවන්ට අපි ආරාධනා කරනවා රජ රටින් වැව්ගම් පුරවරයෙන් මේ ආරම්භ කරලා තියෙන සටනට එකතු වන්න. ඔබත් ඔබේ ප්‍රදේශයේ අස්වැන්න නියම සහතික මිලක් රජයෙන් නිකුත් කරන තුරු අස්වැන්න කළු කඩකාරයන්ට දෙන්න එපා. අපි ණය වෙලා තමයි ඉන්නේ. අපේ කනකර රත්තරන් බඩු බැංකුවේ තමයි තියෙන්නේ. ඒත් සතියක් දෙකක් ඉවසලා මේ සටන වෙනුවෙන් සහයෝගය දෙන්න. ඒ වගේම මම මේ වෙලාවේදී මේ ප්‍රවෘත්තිය බලන ආදරණීය සහෝදරවරුන්ගෙන් ඉල්ලනවා ඔබ බඩිංගුරු වගා නොකරාට ඔබ දරුවට දෙන ආහාර වේලට ඔබ ගන්න බිත්තරයට ඔබ ගන්න ආහාර වේලට මේ බඩිංගුරු වගාකරුවා දායකත්වයේ දරනවා. විශේෂයෙන්ම කියන්නට ඕනේ
බඩිංගුරු මිල අනුව තමයි බඩිංගුරු අස්වැන්න අනුව තමයි සත්ව ආහාර ඔබගේ බිත්තරේ මිල තීරණය වෙන්නේ. ඒ සඳහා සියලු රටේ මහ ජනතාවට ආරාධනා කරනවා අපිට මේ අසරණ ගොවියට සහයෝගය දෙන්න. ඉතා ඒ වගේම කියන්නට ඕනේ මෙතවක් කාලයක් අපට තාක්ෂණයක් නෑ මේ ගොවි බිමට. මේ ගොවි බිමේ විවිධ ලෙඩ රෝග තියෙනවා. මේ අස්වැන්න නෙලන්නට අපිට තාක්ෂණයක් නෑ. මිනිස් කුලිය මිනිස් ශ්‍රමයෙන් තමයි තාමත් අපි මේ අස්වැන්න නෙලන්නේ. මෙහෙම නෙලන අස්වැන්න අඩු මිලට ගොවියා අද අසරණ තත්ත්වයට පත් වෙලා විකුණන්නට මේ කළුකඩ කාරයන්ට අහු වෙලා තියෙනවා. ඒ නිසා වහාම මේ සඳහා අතුගරු ජනාධිපතිතුමනි, කුසිකර්ම ඇමතුමනි මේ සඳහා අපට සහයෝගය දෙන්න නියම පාලන මිලක් බඩිංගුරු අස්වැන්න වෙනුවෙන් ලබා දෙන්න, සහතික මිලක් ලබා දෙන්න කියලා මේ වෙලාවේදී ඉල්ලා සිටිනවා.